සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, ගීතාවලිය එකේ පළවෙනි සහ දෙවැනි පදය මෙලෙස ප්‍රකාශ කරනවා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නා වූ, ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. මා සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, අපි සෑම දෙනාම උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ අසීමිත ආශිර්වාදය, උන්වහන්සේගේ දයාව කරුණාව ප්‍රේමය තුළ සතුට සාමය පිරි ජීවිතයක් ගත කරන්නයි. අපිට එලෙස කරන්න නම් එහෙමනම් අපි දෙවියන් වහන්සේ වචනය අපිට කියන ආකාරයට අපි ජීවත් විය යුතුයි. උන්වහන්සේ අපිට කියනවා මේ වචනේ අපිට සතුට සාමය ප්‍රේමය උන්වහන්සේගේ ඒ ආශිර්වාදය ඒ සියල්ලක් අපිට අවශ්‍ය නම් සිත් සැනසීම අවශ්‍ය නම් උන්වහන්සේ කියනවා පෞකාරයන් ගමන් කරන මාර්ගයේ ගමන් කරන්න එපා කියලා. උන්වහන්සේ කියනවා පෞකාරයන් අපිට පෙන්වන මාර්ගයේ යන්න එපයි කියලා. මොකද ඒ මාර්ගයේ ගියොත් අපේ ජීවිතේ විනාශ වෙනවා, අපේ සතුට නැති වෙනවා, අපේ ආශිර්වාද නැති වෙනවා. ඒ වගේම උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේගේ වචනය දිවා රෑ මෙනෙහි කරන්න, කියවන්න, ඉගෙන ගන්න. ඒ වචනය අපේ ජීවිතයට ආදේශ කරගන්න. වචනය මත පදනම් වූ ජීවිතයක් හැටියට ජීවත් වෙන්න කියලා. එහෙම ජීවත් වෙනකොට අපිට ආශිර්වාදයේ උන්වහන්සේගේ ආශිර්වාදයේ දොරටු විවෘත වෙන්න යනවා. ඒ වගේම අපි දකින්න යනවා අපේ ජීවිතය සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් සියල්ල පිරිච්ච ජීවිතයක් වෙන්න යනවා. ආශිර්වාදයේ ජීවිතයක් වෙන්න යනවා. එහෙමනම් මා සහෝදර සහෝදරිනි, අපි ඒ ආශිර්වාදයේ ජීවිතය උන්වහන්සේගේ ප්‍රීතිය සතුට ලබන්න නම් අපි ධර්මිෂ්ඨව ජීවත් වෙමු. දේව වචනය අනුව ජීවත් වෙමු. දේව වචනය අපේ ජීවිතයේ කොටසක් කරගමු. ආමෙන්. මම Shekinah Glory Power Ministry දේව සේවයේ පාස්ටර් රාජින්ද විජේමාන. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.